මේ අක්කර දෙක තුනක් එහෙම නෙමේ අක්කර 7මාරක නියම ඉඩමක් මේ ඉඩම ඇතුලේ තියෙනවා නවාතැන් පහසුකම් දෙන්න පුළුවන් විදිහට හදලා කාමර දෙකක් එක්ක 8 දෙනෙක්ට එකවර නවතින්න පුළුවන් විදිහේ නවාතැන් දෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා ඇතුලේ. තව කබාන ගහන්න පුළුවන් මේ වටේම හරිම ස්වභාවික පරිසරයක් තියෙන්නේ ගල්ලෙන් වගේ මෙහෙම තියෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට අක්කර 3මාරකම තේ තියෙනවා. අක්කර 1මාරකට වැඩිය රබර් තියෙනවා. විවිධ ගස් වර්ග තියෙනවා. පොල් ගස් 100ක් විතර තියෙනවා. කොස් ගස්, මහෝගනී ගස්, දූරියන් ගස් 16ක් විතර තියෙනවා. මම හිතන්නේ දූරියන් කාලෙට මේ දූරියන් ගස් 16න් ලක්ෂ 4ක විතර ආදායමක් තියෙනවා කියලා අයිතිකරු කිව්වා. කබාන ටයිප් එකට හදලා තියෙන මේ නවාතැන්පල තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ලොබි එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඒ වගේම ඇතුලේ තියෙනවා කාමර දෙකයි, කිචන් එක, නාන කාමරය, අංග සම්පූර්ණ පහසුකම් එක්ක තමයි මේ හැමදේම ඉදි වෙලා තියෙන්නේ. මේ වෙලාවෙත් ව්‍යාපාරයක් වෙනවා. නවතින්න ගොඩක් අය එනවා. මේ යටියන්තොට අමනාවල කියන්නේ හරිම සුන්දර ලස්සන ගමක්. මේ ගමේ ඇවිදිනකොට තමයි ඒ සුන්දරත්වය පේන්නේ. මම ඔයගොල්ලන්ට ඇවිදිනකොට දැක්ක දේවල් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේ අක්කර 7මාරට යටියන්තොට ඉඳන් දුර තියෙනවා කිලෝමීටර් 14ක්. යටියන්තොට ඉඳන් අමනාවලට එනකොට පුදුම ලස්සන මේ පරිසරයක් තමයි දකින්න හම්බෙන්නේ. ඔයගොල්ලෝ මේ දැක්කේ මම එනකොට දැක්ක දේවල් ටික. එතකොට ඉඩම ඇතුළට ඇතුල් වෙනකොට මෙන්න මේ විදිහට ඔයගලන්ට දකින්න හම්බෙනවා. හරිම ලස්සනයි. ඉතින් කෙනෙක්ට හොඳ ආයෝජනයක් නිවාඩුවකට ඇවිල්ලා ඉන්න. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ආදායමක් හම්බෙන විදිහට තමයි මේ අක්කර 7මාර තියෙන. ඉතින් ලක්ෂ 4-5කට වැඩි ආදායමක් නම් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කල්පනා කරලා නිර්මාණශීලී දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ට. මොකද මේ ගල් වැටි තියෙනවා, ලස්සන මේ තේ වතු අතරේ කබාන ගහන්න පුළුවන්. හරිම නිදහස් පරිසරයක් තියෙන. ඉතින් ඒකින්ද කෙනෙක්ට තව දේවල් ගොඩාක් කරන්න තියෙන. ඉතින් අයිතිකරු විකුණන්නේ හිතකින් උනත් හිතකින් නෙමෙයි උනත් හිතකින් උනත් අයිතිකරු ඉන්නේ මේ වෙලාවේ කොළඹ. ඉතින් ඒකින්ද එතුමගේ අයිතිකරුගේ තියෙන දුරස්ථභාවය, මේ අක්කර 7මාර තියෙන දුරස්ථභාවය වැඩි. ඉතින් ඒකින්ද අයිතිකරු තීරණය කරා විකුණන්න. කොළඹ ඉඳන් මේ ගමට පැය 2කින් එන්න පුළුවන්. රබර් ගස් තියෙනවා අක්කර 1මාරකට වැඩිය. එතකොට අක්කර 3මාරකම තේ තියෙනවා. කෝපි තියෙනවා සෑහෙන්න කෝපි කිලෝ 500ක් විතර කැඩෙනවා කිව්වා. අයිතිකරු කියන්නේ මේ අක්කර 7මාරම ලක්ෂ 270කට දෙනවා කියලා කියනවා. 0.73යි 84යි 38යි 43 අයිතිකරුගේ WhatsApp අංකය තියෙනවා. තව දුරකථන අංකයක් වැඩි පහසු වෙනුවෙන් තියෙනවා එහා පැත්තෙන්. දැන් ඕගොල්ලන්ට දකින්න හම්බෙනවා නවාතැන් කොහොමද තියෙන්නේ, ඇතුලේ පහසුකම් කොහොමද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම මේ අක්කර 7මාරක් තිබිලා මං හිතන විදිහට අයිතිකරුගේ තියෙන අර දුරස්ථභාවයේ හින්දා වෙන්නේ නැති මීට වැඩිය නිර්මාණයක් මේ අක්කර 7මාර ඇතුලේ කරන්න පුළුවන්. කාමර ගහන්න පුළුවන්. කබාන මං හිතන්නේ 20කට 30කට වැඩිය ගහන්න පුළුවන් කබානම හරියට බැලුවොත්. ඉතින් ඒක ගන්න කෙනෙක් සතුයි. ඒ වගේම කියන්න ඕනේ මේ අක්කර 7මාරේ වත්ත ඉවර වෙන්නේ අඩි 54ක ගලකින්. එතකොට ඒ ගල උඩට ගියාම කොළඹක් පේනවා කියලා අයිතිකරු කිව්වා. ඒ වගේම ගෙවල් ඉඩම් වාහන ඉක්මනින් විකුණ ගන්න ඕන අය මේ දැම්ම මට කතා කරන්න 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයාගේ ගේට් ඉඩමත් වාහනේ ඉක්මනින් විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න. ඔයා ලෝකේ කොයි රටේ හිටියත්. ඔන්න ඕගොල්ලන්ට දකින්න හම්බෙනවා අක්කර 7මාරේ වත්ත පිටිය කොයි වගේද කියලා බලන්න. හැමතැනම තේ තියෙනවා. එතකොට ගස් වැල් තියෙනවා, ගම්මිරිස් තියෙනවා, සාදික්ක තියෙනවා, කොස් ගස්, මහෝගනී ගස්, තව අඳුරන් නැති ගස් වර්ග තියෙනවා, වටිනා ගස් ගොඩක්. ඇත්තටම කෝපි සෑහෙන්න තියෙනවා. ඉතින් ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ බලන්න මේ ගල් තලාවල් පේනවා. මේ ඉඩමට ආස කෙනෙක් හිතලා බලන්න මෙන්න මේ ඔය දකින තැන් වලින් කබාන ටිකක් හැදුවොත් කොයිතරම් නිස්කලංක පරිසරයක්ද කියලා වචනෙන් කියන්න බෑ. ඇත්තටම අයිතිකරු ඉදිරිපත් කරලා තියෙන ගානත් ඇත්තටම සාධාරණයි කියලා හිතනවා. මොකද මෙතන තියෙන අක්කර 7මාරක්. එහෙනම් මේ අක්කර 7මාරේ පණිවිඩේ වීඩියෝ එක තව කෙනෙක්ව දැනුවත් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න මා එක්කම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. සුබ දවසක්.